පන්ති කාමරයක්වත් නැති ලොකු ආචාර්ය මණ්ඩලයක් නැති අඩුම තරමේ ප්‍රින්සිපල් කෙනෙක්වත් නැති මේ තියෙන්නේ ලංකාවේ ලොකුම ඉස්කෝලේ. ගණන් වලට ඒකක්. ගණන් වලට එකක් තියෙනවා සර්. වලට ඒ. ගණන් වලට ඒකක් තියෙනවා. ගණන් වලට ඒකක් තියෙනවා. ගණන් වලට ඒකක් තියෙනවා. මැක්ස් වලට ඒකක් මැත්ස් වලට එකක් තියෙනවා. ඒකක් තියෙනවා. ගණන් වලට ඒකක්. මේ ලංකාවේ විශිෂ්ටතම ඔන්ලයින් ගණිත පන්තිය විදිහට ජාත්‍යන්තර සම්මානයෙන් පවා පිදුම් ලැබූ ලංකාවේ එකම ස්මාර්ට් ඔන්ලයින් ගණිත පන්තිය. මේ ගුණ මගුව උගන්වන්න පොඩි ක්‍රමවේදයන් තියෙනවා මං පැහැදිලි කරනවා. ධනවස්තු කොහොමද අපි හදන්නේ පතරම් වලින් නෝට්බුක් කියලා එකක් තියෙන්න ඕන, වර්ක්බුක් කියලා එකක් තියෙන්න ඕන. මේ පිටකවර මං ඔයාලගේ ගෙදරටම එවනවා. ඉෂාර මදුෂාන් ඔන්ලයින් ස්කූල් කියන්නේ ගණිත විෂය උගන්වන්න ක්ෂණ ආකෘතියට හැදුණු ඉස්කෝලයක්. ඒක මෙහෙවන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යුත් හා විදුලි ඉංජිනේරු ඉෂාර මදුෂා. 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් සහභාගී වන ගණිත පන්තියයි. සාමාන්‍ය පෙළ විභාගයට ඒ සාමාර්ථ 9ක් ලබාගත්ත උසස් පෙළ විභාගයට ගණිතාංශයෙන් ඒ සාමාර්ථ 3ක් ලබාගත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යුත් හා විදුලි ඉංජිනේරුවෙක් මෙහෙවන ලංකාවේ එකම ඔන්ලයින් ගණිත. එවිදී බැක්ග්‍රවුන්ඩ් එකක් තියෙන ඉෂාර කියන්නේ ලංකාවේ දරුවන්ට දක්ෂ ගණන් සර් කෙනෙක් වගේම ලංකාවේ ප්‍රේක්ෂකයන්ට දක්ෂ ඇක්ටර් කෙනෙක්. අයල්ලුත් උඹට ගහනවා නෙමෙයි. ඕව මරනවා දැනගනින්. සාමාන්‍යයෙන් ටියුෂන් පන්තියක් කියන්නේම මාර යුද්ධයක්. ඉස්කෝල ඉවර වෙලා පන්තියට එහෙම්මම යන්න ඕනේ, යන්න එන්න තවත් අමතර වියදම් දරන්න ඕනේ, දෙමව්පියන් පවා රස්තියදු වෙන්න ඕනේ වගේ ප්‍රශ්න ගොඩක්. හැබැයි ඉෂාර සර්ගේ මේ ගණන් පන්තිය ඒ ප්‍රශ්න ඔක්කොටම හොඳ උත්තරයක්. මොකද මේක සම්පූර්ණයෙන්ම ඔන්ලයින් නිසා ලංකාවේ කොහේ හිටියත් ලේසියෙන්ම ඉගෙන ගන්න පුළුවන්. පන්තිය ගැන විස්තර කෝල් සෙන්ටර් එකකින් හරි WhatsApp මැසේජ් එකකින් හරි පහසුවෙන්ම දැනගන්නත් පුළුවන්. මාසෙම නිබන්ධන ටික තැපෑලෙන් නොමිලේම ගෙදරට එන නිසා ෆිසිකල් ක්ලාස් එකක වගේම ඉගෙන ගන්නත් පුළුවන්. ප්‍රශ්න 1000ක මේක අපි ක්විස් බේස්ඩ් ටියුෂන් පන්තියේදී සාකච්ඡා කරා. එතකොට මේ තියෙන්නේ 1976 සිට මේ දක්වා පැවතුන සියලුම පසුගිය විභාග ප්‍රශ්න පාඩමෙන් පාඩමට ක්ලාසිෆයි කරපු මේ 10 11 සහ 11 අවසරේ පොත් ගොඩාක් ඔය දුෂ්කර පැතිවල ළමයින්ට මේ පොතක්වත් ගන්න, ඒ කියන්නේ මේ පොත් කොහෙන්ද ගන්නේ ගන්නවත් ඒ පහසුකම් නැති පැතිවල ළමයි පවා මේව අරගෙන බූම පිළිවෙලට අපිත් එක්ක වැඩ කරලා හොඳ සාමාර්ථ අරගෙන තියෙනවා. අතරේ ටියුට් ට්‍රැකින් සිස්ටම් එක නිසා ටියුට් ගැන අමුතුවෙන් වද වෙන්න දෙයක්වත් නැහැ. ලයිව් උගන්නන නිසා ප්‍රශ්න අහන ගමන් තේරුම් යනකන් ඉගෙන ගන්නත් පුළුවන්. ඒ වගේම වෙබ් එකයි ඇප් එකයි දෙකම තියෙන නිසා පාඩම් මගහැර ගන්නේ නැතුව හොඳින්ම ඉගෙන ගන්න පුළුවන්. අපේ බබෙක්ට ක්ලාස් එක මිස් වුණොත් එහෙම ඕනම රෙකෝඩින් එකක් බලන්න, වීඩියෝ බලන්න කියන එක ක්ලික් කරාට පස්සේ අයියෝ මේ බලන්නකෝ චූටි බට්ටි channel බලන්න පුළුවන් රෙකෝඩින්ග්ස් මේ බලන්නකෝ වීඩියෝ බලන්න කියන එක ක්ලික් කරලා මේ රෙකෝඩින්ග්ස් ටික ලස්සනට බලන්න පුළුවන්. යුනිට් ටෙස්ට්, මන්ත්ලි ටෙස්ට්, ටයිමර් ටෙස්ට් තියෙන නිසා ආයේ ඉතින් ඉගෙන ගන්න එකත් සුපිරියටම ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම දරුවා ගැන වෙබ් එකෙන් ඇප් එකෙන් මොනිටර් කරන්න පුළුවන් නිසා දෙමව්පියන්ටත් කරදරයක් නැතුව ඉන්න පුළුවන්. ඔයගොල්ලෝ මට වැඩි ඉහළ මට්ටමකට ගියා කියලා මම කවදාවත් තරහ හිතන්නේ නැහැ. ගොඩක් සතුටු වෙනවා. කවදා හරි දවසක මගේ මේ අතාරගෙන මට වැඩි ඉහළ මට්ටමකට ළමයි ඔයගොල්ලෝ තව යාළුවෝ ඉගෙන ගන්නකොට ඒ යාළුවන්ට උදව් කරන්න. පුළුවන් නම් ළමයි ඔයාලට නිරවුල්ව උගන්වන විෂය පරම සමහර යාළුවෝ ඉන්නවනේ මේවා හරියට බැරි. ඒගොල්ලොන්ට ගිහිල්ලා කියලා දෙන්න. මගේ ටියුට්ස් දෙන්න ඒගොල්ලෝ. ෆොටෝකොපි ගහ ගන්න හරි දෙන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ලකුණු 34ක් තිබ්බේ. ඊට පස්සේ සර්ගේ ක්ලාස් වලට ජොයින් වෙලා දැන් ඒකට ඒ සාමාර්ථයක් තියෙනවා. ගොඩක්ම සතුටුයි. මටත් ආසයි හිතුණා සර් කියලා විදියට ගොඩක් අපේ කාලෙත් මේ වගේ ගුරුවරු හිටියනම් හොඳයි කියලා. මට ඒ 9ක් තියෙනවා. ගණන් වලට එකක් තියෙනවා. මම 10 වසරේ මුලදී තමයි සර්ගේ පන්තියට ආවේ. එතකොට මට 60 ගණන් තිබ්බේ. thank you sir. වචන නෑ කියන්න මට මේ වෙලාවේ සතුටට. ඇත්තටම හැමෝටම කියනවා සර්ගේ ක්ලාස් එකට ජොයින් වෙන්න කියලා. මේ වගේ දුෂ්කර පැත්තක ඇත්තටම ඉගෙන ගන්නකොට දරුවන්ට ගොඩක් අඩුපාඩු තියෙනවා. ඒ තුලින් තමයි මේගොල්ලෝ මේ වගේ රිසර්ච් එකක් ගන්නෙ. ඇත්තටම ඔන්ලයින් ක්ලාස් කියන්නේ ළමයින්ට ලැබුණු ලොකු දායාදයක් කියලා මම හිතනවා. චාරමදු ෂාන් කියලා සර් කෙනෙක් ඉන්නවා. අහලා තියෙනවද? ගියා තුසන් ඔන්ලයින් එහෙම. අන්න ඩයල්. මට සුරී වෙනවා.
උන්වගේ 10ක් 15ක් ඉඳන් ලංකාවම හොල්ලන්න අපිට බං ඒ ලෙවල්දී මෙතන නයින්න ඕනේ නැහැ. මතකනේ උගන්නන ඉගැන්නිල්ල? අයි නියමයි මාත් ආන් ඉඳලා තියෙනවා. මටත් ආස ඉඳලා තියෙනවා. ඒ උගන්නන ඉගැන්නිල්ලට පට්ටයි ළමයි. ඉංජිනේර කෙනෙක් මම මැත්ස් උගන්නනවා කියන්නේ ඕලෙවල් 6 වසරේ ඉඳන් 11 වසර ළමයින්ට මම පුදුම විදියට දැනීමක් එන්නේ. ඉතින් ලොකු තැනකට යන්න ලංකාවේ ලොකුම ඉස්කෝලෙන් ගණන් ඉගෙන ගන්න. ඔයත් මේ කතාව හැමෝටම කියන්න. 6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා අපේ ඔන්ලයින් ගණිත පන්තියේ 2026 නව පන්ති ආරම්භ.